ඔයගලන්ට ළමයි 11 වසරේ පාඩමක් තියෙනවා ප්‍රකාශ විද්‍යාව කියලා. එතකොට 11 වසරේ 5 වෙනි පාඩම තමයි ප්‍රකාශ විද්‍යාව කියලා කියන්නේ. අද අපි කතා කරන්න යන්නේ 11 වසරේ 5 වෙනි පාඩම ප්‍රකාශ විද්‍යාවේ තියෙන මූලික સિદ્ધාන්ත කිහිපයක්. හරි. බලන්න පුතේ. ප්‍රකාශ විද්‍යාව. අතර පුතේ මේකෙදි ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ ආලෝකයේ සම්බන්ධ සංසිද්ධි. ආලෝක පරාවර්තනය, ආලෝක වර්තනය අන්න ඒ වගේ කාරණා තමයි කතා කරන්නේ. ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා තල දර්පණ වලින් සිදුවන ආලෝක පරාවර්තනය. ඊට පස්සේ අපි කතා කරනවා වක්‍ර දර්පණ වලින් සිදුවන ආලෝක පරාවර්තනය. ඊට පස්සේ අපි කතා කරනවා කාච ගැන. අන්න ඒ වගේ කාරණා ගැන තමයි පුතේ මේ වගේ අද මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙන්නේ. හරි. ප්‍රකාශ විද්‍යාව කියලා ගත්තොත් එහෙම පුතේ මුලින්ම අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. යම්කිසි වස්තුවක් පෙනීමට අපිට ප්‍රධාන සාධක දෙකක් අත්‍යවශ්‍ය වෙනවා. එකක් තමයි පුතේ ඇස. ඇසක් නැත්නම් පුතේ අපිට පේන්නේ නැහැ නේ. අනිත් එක තමයි පුතේ ආලෝකය කියලා කියන්නේ. එකක් තමයි ඇස, අනිත් එක තමයි පුතේ මොකද්ද? ආලෝකය කියලා කියන්නේ. ඉතින් පුතේ අනිවාර්යෙන් මෙන්න මේ කියන සාධක දෙකම අපිට අත්‍යවශ්‍ය වෙනවා යම්කිසි වස්තුවක් නිරීක්ෂණය කරන්නේ. අපිට ඇස් පෙවුනට වැඩක් වෙන්නේ නැහැනේ අපිට ආලෝකය නැත්තම්. තේරුණාද? එතකොට මෙන්න මේ කියන සාධක දෙකම අපිට අත්‍යවශ්‍ය වෙනවා යම්කිසි වස්තුවක් නිරීක්ෂණයට. ඇස සහ ආලෝකය කියන සාධකේ. ඉතින් පුතේ මුලින්ම ඕගලන්ට ඉගෙන ගන්න තියෙන්නේ යම්කිසි වස්තුවක් නිරීක්ෂණයට අත්‍යවශ්‍ය සාධක දෙකක් තියෙනවා. එකක් තමයි ඇස, අනිත් එක තමයි පුතේ අපි ආලෝකය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙනම් පුතේ ආලෝකය. මෙන්න මේ කියන ආලෝකය ගමන් කරන ආකාරය අනුව අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. මෙන්න මේ කියන ආලෝකය පුතේ ගමන් කරන ආකාරය අනුව අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි පුතේ අපි ඔයගොල්ලෝ දන්න පොඩි කාලේදී අපි ඉගෙන ගන්නවා පාරදෘශ්‍ය. පාරදෘශ්‍යයි කියලා කියන්නේ පුතේ ඒක හරහා ආලෝකය කිරණ ගමන් කරනවා නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වීදුරුවකින් බලන්නකො. වීදුරුවකින් ඕගොල්ලන්ට එහා පැත්ත පේනවද නැද්ද? පේනවා. එතකොට පුතේ වීදුරුවක් කියලා කියන්නේ පුතේ සාමාන්‍ය පාරදෘශ්‍ය ද්‍රව්‍යයක් කියලා අපි සලකනවා. දෙවෙනි කාරණය. පාරභාෂක. මොකද මේ පාරභාෂක ද්‍රව්‍යයක් කියලා කියන්නේ? පාරභාෂක කියලා කියන්නේ මොකද්ද? යනවා ආලෝකයේ ගමන් කරන්න ඒ වුණාට අර්ධ වශයෙන් තමයි ආලෝකය ගමන් කරන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම පුතේ තෙල් කඩදාසියක් වගේ ගත්තොත් එහෙම තෙල් කඩදාසියක් අපි ආලෝකයේ තියෙන අපි නැත්නම් අපි කිව්ව ලයිට් එකකට ඇල්ලුවොත් එහෙම අපිට ආලෝකය පේනවා. නැත්නම් අපිට ලයිට් එක පේනවා. නමුත් ඒක පේන්නේ බොද වෙලා වගේ. ඒතර පුතේ පාරභාෂක ද්‍රව්‍යයක් කියන අන්න ඒ වගේ ද්‍රව්‍යයකට. තුන්වෙනි කාරණේ තමයි පුතේ පාර අන්ධ ද්‍රව්‍ය. පාර අන්ධ ද්‍රව්‍ය. අන්ධයි කියලා කියන්නේ උදේ පේන්නේ නැහැ කියන එකනේ නේ. එතකොට පුතේ පාරාන්ධයි කියලා කියන්නේ මොකද්ද? ආලෝකය ඒක හරහා ගමන් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් මේ බෝඩ් එකෙන් එහා පැත්තට ආලෝකය ගමන් කරන්නේ නැහැ නේ පුතේ. බෝඩ් එකට විතරනේ ආලෝකය වැටෙන්නේ. ඒතකොට අපි පාරාන්ධ ද්‍රව්‍යයක් කියලා අපි අන්නේ වගේ ද්‍රව්‍ය අපිට ගන්න පුළුවන්. මුලින්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ පෙනීමට අවශ්‍ය සාධක දෙක. ඊට පස්සේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ආලෝකය ගමන් කරන ආකාර වන ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පාරදෘශ්‍යයි, පාරභාෂකයි, පාරාන්ධයි කියන. හරි. ඊළඟ කාරණේ තමයි පුතේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන ඊළඟ කාරණේ තමයි මේ පාඩම යටතේදී ප්‍රකාශ විද්‍යාවේදී ඊළඟ කොටස තමයි ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ කාර්යය. යම්කිසි වස්තුවකට තමා විසින්ම ආලෝකය නිපදවා ගන්න පුළුවන්. යම්කිසි වස්තුවකට තමා විසින්ම ආලෝකය නිපදවා ගන්න පුළුවන් නම් අන්න අපි මේ වගේ වස්තු වලට කියනවා පුතේ දීප්ත වස්තුවක් කියලා. දීප්ත වස්තුවක් කියලා කියනවා. යම්කිසි වස්තුවකට තමා විසින්ම ආලෝකය නිපදවා ගන්න පුළුවන් නම් පුතේ අපි ඒකට කියනවා දීප්ත වස්තුවක් කියලා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් පුතේ සූර්යයා විසින්ම ආලෝකය නිපදවනවානේ. ආයෙ අපිට ගන්න පුළුවන් පුතේ විදුලි බුබුල නැත්නම් අපි කියන බල්බය. ඊළඟට අපිට ගන්න පුළුවන් පුතේ හිටිපන්දමක් වගේ වස්තුවක්. හිටිපන්දම. ඉතින් පුතේ තමා විසින්ම ආලෝකය නිපදවා ගන්න පුළුවන් වස්තු වලට අපි කියනවා දීප්ත වස්තුවක් කියලා. එහෙනම් පුතේ තමා විසින්ම ආලෝකය නිපදවා ගන්න බැරි නම් අපි ඒ වලට කියනවා පුතේ අදීප්ත වස්තුවක් කියලා. තමා විසින්ම ආලෝකය නිපදවා ගන්න බැරි නම් පුතේ ඒ වගේ වස්තු වලට අපි කියනවා අදීප්ත වස්තුවක් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් පුතේ මේසය. මේසයකට ආලෝකය වැටුණොත් විතරයිනේ පුතේ අපිට පේන්නේ. ලයිට් එකක් ඕෆ් කරලා දීද කාමරයක මේසයක් අපිට පේන්නේ නැහනේ. මේසය. මිනිසාට පුතේ ආලෝකයක් වැටුණොත් විතරයි පුතේ පේන්නේ නැත්නම් අපිට පේන්නේ නැහනේ.
තේර අපි අඳුරේ ඉද්දී අපිට මිනිස්සු අඳුර ගන්න හම්බෙන්නේ නැහැ නේ, පේන්නේ නැහැ නේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් පුතේ පොත. ඔයගලන්ට පොතේ අකුරු කියවන්න පුළුවන් වෙන පුතේ පොතට ආලෝකයක් වැටුණොත් විතරයිනේ. අඳුරේදී පොතක් අපිට කියව ගන්න හම්බෙන්නේ නැහැ නේ. ඉතින් පුතේ තමා විසින්ම ආලෝකය නිපදවා ගන්නේ නැත්නම් අපි ඒ වස්තුවට කියනවා අදීප්ත වස්තුවක් කියලා. තමා විසින්ම ආලෝකය නිපදවා ගන්නවා නම් පුතේ දීප්ත වස්තු. තමා විසින්ම ආලෝකය නිපදවා ගන්නේ නැත්නම් පුතේ ඒකට අපි කියනවා අදීප්ත වස්තුවක් කියලා. ඉතින් ඔයගලන්ගේ පාඩමේ ඊළඟ කාරණේ තමයි මෙන්න මේ ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ කතා කරන්න තියෙනවා පුතේ ආලෝකය කියන කොටස. හරි. ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් දන්නා පුතේනේ 9 වසරේදී වගේ ඉගෙන ගන්නවා ආලෝකය කියන පාඩම යම් කිසි මට්ටමකින් ඉගෙන ගන්නවා පුතේ මෙන්න මෙහෙම ආලෝකය සාමාන්‍යයෙන් අපි සරල රේඛාවකින් තමයි නිරූපණය කරන්නේ. ආලෝකය අපි සාමාන්‍යයෙන් සරල රේඛාවකින් තමයි නිරූපණය කරන්නේ නේ මෙන්න මෙහෙම. සරල රේඛාවකින් නිරූපණය කරනවා. හරි. ඊට පස්සේ අපි දන්නා පුතේ ආලෝකය ගමන් කරන දිශාව. ආලෝකය ගමන් කරන දිශාව පෙන්වුම් කරන්න අපි මොකද කරන්නේ? ඊ හිසක් යොදනවානේ. අපි ගත්තොත් එහෙම මෙන්න මේකට මෙන්න මේ පැත්තට අපි ඊතලයක් දැම්මොත් එහෙම පුතේ මොකද්ද මේක අපි කියන්නේ? මේ ආලෝක කිරණය ගමන් මේ ආලෝකය ගමන් කරන්නේ මේ පැත්තට. නේ? අපි කියන දකුණු දිශාවට කියලා. මෙහෙම ගත්තොත් එහෙම මෙන්න මේ ආලෝකයේ කිරණය ගමන් කරන කොහෙද පුතේ? මේ පැත්තටනේ අපි කියනවා වම් පැත්තට කියලා. හරි. මේ බලන්න පුතේ. තනි ආලෝකයක් අපි ගත්තොත් එහෙම තනි රේඛාවක්. ආලෝකයක් අපි ගත්තොත් එහෙම පුතේ තනි රේඛාවක් විදිහට අපි ඒකට කියනවා ආලෝක කිරණයක් කියලා. ආලෝක කිරණයක් කියලා කියනවා. තනි රේඛාවකට ආලෝකය ගමන් කරන තනි රේඛාවකට අපි කියනවා ආලෝක කිරණයක් කියලා. උදාහරණයක් විදිහට පුතේ ලේසර් ආලෝක කදම්බයක් අපි ලේසර් ආලෝක කිරණයක් ගත්තොත් එහෙම පුතේනේ තනි රේඛාවක් යන්නේ. අන්න අපි ඒකට කියනවා පුතේ ආලෝක කිරණයක් කියලා. අපි ඊ හිසෙන් දාන්නේ පුතේ ආලෝකයේ ගමන් කරන දිශාව. ඊළඟ කාරණේ පුතේ. අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ කිරණ ගොඩක එකතුවක්. සමාන්තරව යන ඒ වගේ කිරණ ගොඩක එකතුවකට එකම දිශාවකට යන සමාන්තර වන කිරණ ගොඩක එකතුවට අපි කියනවා පුතේ සමාන්තර ආලෝක කදම්බයක් කියලා. සමාන්තර ආලෝක කදම්බයක් කියලා කියනවා. අන්න පුතේ ඕගොල්ලෝ දැන් මේකේ දැනගන්න ඕන වචන දෙකක් තියෙන එකක් තමයි පුතේ මොකද්ද කිරණයක් කියලා කියන්නේ. ඊළඟ වචනේ තමයි පුතේ මොකද්ද කදම්බයක් කියලා කියන්නේ කියලා. ආලෝක කිරණ ගොඩක එකතුවකට අපි කියන පුතේ මොකක් කියලාද? කදම්බයක් කියලා. ආලෝක කිරණ ගොඩක එකතුවකට අපි කියනවා ආලෝක කදම්බයක් කියලා. පුතේ ඒක සමාන්තරයි කියලා කියන්නේ මොකද මේ එකිනෙකට සමාන්තර රේඛා තියෙන හන්ද අපි කියනවා සමාන්තර ආලෝක කදම්බයක් කියලා. හරි. අපි යමු ඊළඟ කාරණයට. එක ලක්ෂයකට ආලෝක කිරණ ගොඩක් එකතු වෙනවා නම් එක ලක්ෂයකට ආලෝක කිරණ ගොඩක් එකතු වෙනවා නම් අනේ ඒ වගේ අවස්ථාවකට අපි කියනවා පුතේ ගොඩකට කියන නම පුතේ අපි දැන් දන්නවනේ කදම්බයනේ එක ලක්ෂයකට ආලෝක කිරණ ගොඩක් එකතු වෙනවා නම් අපි ඒකට කියනවා පුතේ අபிසාරී ආලෝක කදම්බයක් කියන. අபிසාරී ආලෝක කදම්බයක් කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද පුතේ අபிසාරී ආලෝක කදම්බයක් කියලා කියන්නේ එක් ලක්ෂයකට ආලෝක කිරණ ගොඩක් එකතු වෙනවා. අනේ වගේ අවස්ථාවට අපි කියනවා පුතේ අபிසාරී ආලෝක කදම්බයක් කියලා. ඊළඟ කාරණේ පුතේ එක ලක්ෂයක ඉඳන් ආලෝක කිරණ විහිදිලා යනවා. එක ලක්ෂයක ඉඳන් පුතේ මේ පාඩමේදී වැදගත් කාරණයක් තියෙන හොඳට අහගන්න. ආලෝකය ගමන් කරන දිශාව පුතේ අනිවාර්යෙන් ඊතලයකින් දාලා පෙන්වන්න ඕනේ. නැත්තම් පුතේ ඔයගොල්ලන්ගේ විභාගයට ලකුණු හම්බෙන්නේ නැහැ. ආලෝකය මේ පාඩමට අදාළව ආලෝකය ගමන් කරන දිශාවල් අපි අනිවාර්යෙන් පුතේ යන පැත්ත ඊතලයකින් දාලා පෙන්වන්න ඕනේ අනිවාර්යෙන්. හරි. එක ලක්ෂයක ඉඳන් ආලෝක කිරණ විහිදිලා යනවා නම් අපි කියන පුතේ අපසාරී ආලෝක කදම්බයක් කියලා. පුතේ අපි දැන් දන්නවා මේ කදම්බයක් කියලා කියන්නේ කිරණ ගොඩක එකතුවකටනේ. හරි. ඔන්න පුතේ එතකොට මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න ඕනේ. තනි රේඛාවකට අපි කියන පුතේ ආලෝක කිරණයක් කියලා. රේඛා ගොඩකට අපි කියන පුතේ ආලෝක කදම්බයක් කියලා. එක තැනකට එකතු වෙනවා අපි කියන පුතේ අபிසාරී ආලෝක කදම්බයක් කියලා. එක තැනක ඉඳන් විහිදිලා යනවා අපි කියන පුතේ ඒකට මොකක් කියලාද? අපසාරී ආලෝක කදම්බයක් කියලා. හරි. ඊළඟට පුතේ ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන මෙන්න මේ පාඩමට අදාළව තල පෘෂ්ඨ වලින් සිදුවන ආලෝක පරාවර්තනය ගැන. තල පෘෂ්ඨ වලින් සිදුවන ආලෝක පරාවර්තනය ගැන. මොකද පුතේ පරාවර්තනයක් කියලා කියන්නේ? ඔයාලා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවනේ. කණ්ණාඩියක් තිබ්බොත් එහෙම කණ්ණාඩියකට
මේ කණ්ණාඩියක් මෙහෙම පුතේ දින මේකට කියන තල දර්පණයක් කියලානේ. තල දර්පණය. අය පුතේ තල කියලා කියන්නේ අපි මේ තියෙන පුතේ තලයක් මේ. තල. අය පුතේ මේකට තලයක් කියලා කියන්නේ ඊළඟ පාඩමට පුතේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන වක්‍ර දර්පණ ගැන. ඒ කියන්නේ පුතේ මේ තලයක් නෙමෙයි තියෙන්නේ ඒවා වක්‍ර වෙලා තියෙන්නේ. තල දර්පණ කියලා කියන්නේ පුතේ ඍජුව තියෙන හන්දනේ අපි කියන එකට තලයක් කියන්නේ. ඉතින් පුතේ තල දර්පණයකට ආලෝකය වැටුණට පස්සේ තල දර්පණය කියන්නේ පුතේ උදාහරණයක් අපි ඔයගොල්ලන්ගේ පාඩම විස්තර කරන්නක් ගන්න උදාහරණයකට කණ්ණාඩියක් නේ. මොන බලන කණ්ණාඩි තියෙන්නේ. කණ්ණාඩියකට පුතේ ආලෝකය වැටුණට පස්සේ ඔයාලා පොඩි කාලෙදි කරලා තියෙනවා නන්න. සමහර ළමයි පොඩි කාලෙදි කරලා තියෙනවා නේ. අව්වේ කණ්ණාඩියක් තියලා ඉවරලා අර එක එක ගස් වලට මේක අපි එළිය අල්ලන්නේ අපි කියන එකට ප්‍රතිබිම්බයක් අල්ලනවා කියලා නේ. තල දර්පණයක් ගමු තිබ්බට පස්සේ පුතේ තල දර්පණයකට ආලෝක කිරණ වැටෙනවා. ওই වැටෙන ආලෝක කිරණ පුතේ ආපහු වැදිලා ආපහු යනවා. ආලෝක කිරණ වැටෙනවා වැදිලා ආපහු යනවා. ඔන්න ඔය සංසිද්ධියට අපි කියන පුතේ ආලෝක පරාවර්තනයක් කියලානේ. සරලවම ආලෝක පරාවර්තනයක් කියලා කියන්නේ තල දර්පණයක නැත්නම් අපි කියනවා තල පෘෂ්ඨයකට ආලෝක කිරණ පතිත වුණාට පස්සේ නැවත එම මාධ්‍යයකටම ආලෝක කිරණ ගමන් කරනවා නම් අපි කියන පුතේ ආලෝක පරාවර්තනයක් කියන. උතර ඔයගලන්ට මේ පාඩමේදී ඉස්සරහට ඉගෙන ගන්න තියෙන පුතේ ආලෝක වර්තනය ගැන. ආලෝක වර්තනයේදී වෙන්නේ පුතේ නැවත පරාවර්තනයක් වෙන්නේ නැහැ. මාධ්‍යයන් දෙකක් කරා ආලෝක කිරණ ගමන් කරන ආලෝක කිරණ ගමන් කරන ආකාරයක් තමයි තියෙන්නේ. හරි. මුලින්ම අපිට කතා කරන්න තියෙන පුතේ තල දර්පණ වලින් සිදුවන ආලෝක පරාවර්තනය ගැන. තල දර්පණයක් කියලා කියන්නේ මොකද පුතේ? අපි සරලව දන්නවා මූණ බලන කණ්ණාඩිය. හරි. කණ්ණාඩියකට පුතේ අපි ඍජුවම මෙන්න මේ වගේ ආලෝක කිරණයක්. ඒ කියන්නේ පුතේ එකක් ආලෝක කිරණයක් අපි කියන උදාහරණයක් විදිහට ලේසර් කිරණයක් වගේ. එimhe ඇල්ලුවොත් එහෙම ඍජුවම අපි කියන පුතේ ලම්බකව. තල දර්පණයකට ලම්බකව ආලෝක කිරණයක් පතනය කරාට පස්සේ පුතේ වෙන්නේ ඒක ආපහු පරාවර්තනය වෙලා එම මාර්ගයේම ගමන් කරනවා. තල දර්පණයකට ලම්බකව ආලෝක කිරණයක් පතනය වුණාට පස්සේ ලම්බකය කියන්නේ පුතේ මෙතන හැදෙන කීයද? අංශක 90 නේ. මෙතන හැදෙන අංශක 90 ඒකන් තමයි අපි කියන්නේ ලම්බකය කියලා. හරි. තල දර්පණයකට ලම්බකව ආලෝක කිරණයක් පතනය වුණාට පස්සේ පුතේ ඒක පරාවර්තනය වෙලා නැවත එම මාර්ගයේම තමයි ගමන් කරන්නේ. ඔන්න පුතේ ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන පළවෙනි කාරණේ. ඊළඟ කාරණේ පුතේ. දැන් ඔය පුතේ තල දර්පණයකට ලම්බකව ආලෝක කිරණයක් ආවොත්නේ. ඕක බැරි වෙලාවත් ආනත වුණොත් එහෙම. ඒ කියන්නේ පුතේ ආනත වුණොත් එහෙම මෙන්න මෙහෙම අපි ගන්නවනේ. මේක අපි 9 වසරේදීත් ඇදලා තියෙනවා පුතේ. මෙන්න පුතේ මෙන්න එහෙම ගන්නවා මේක අපි තල දර්පණය කියලා. මෙන්න තියෙන පුතේ තල දර්පණය. තල දර්පණයට පුතේ ආනතව ආලෝක කිරණයක් වැටුනොත් එහෙම. ආනතව මේ දැන් බලන්න පුතේ ලම්බකව නෙමෙයිනේ. මේක ආනතව තමයි ආලෝක කිරණ වැටෙන්නේ. මෙන්න මේ වගේන ගමන් කරන්නේ. ඔයගොල්ලෝ පොඩි කාලේදී ඉගෙනගෙන තියෙනවා. තල දර්පණයකට ලම්බකව ආලෝක කිරණයක් වැටුනොත් එහෙම මෙන්න මේ වගේ තමයි ගමන් කරන්නේ. හරි. ඒතර පුතේ මේකෙදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න අලුත් වචන ටිකක් තියෙනවානේ. මෙන්න මේ ආලෝක කිරණය පතිත වන තැනයි ආලෝක කිරණය පතිත වෙලා ආපහු යන ලක්ෂය ඒ ලක්ෂය එකතු වෙන තැනට අපි කියන මොකක් කියලාද පුතේ? පතන ලක්ෂය කියලානේ. පතන ලක්ෂය කියලා කියන පුතේ. පතන ලක්ෂයේ ඉඳන් අපි ඉහළට ඇඳපු මනක්කල්පිත රේඛාවකට. ඇත්තටම පුතේ මෙහෙම රේඛා නෑ. මනක්කල්පිත රේඛාවකට අපි කියනවා මොකද අපේ අධ්‍යයනයේ පහසු සදාගමතු අපි මේ රේඛා නම් කරගන්නේ නේ. මනක්කල්පිත රේඛාවට අපි කියනවා පුතේ අභිලම්බයක් කියලා. අභිලම්බය කියලා කියනවා. පතන ලක්ෂයේ ඉඳන් ඉහළට අදින ලද රේඛාවකට අපි කියනවා පුතේ අභිලම්බයක් කියලා. ඊළඟ කාරණේ පුතේ ආලෝක කිරණ තල දර්පණයකට පතිත වෙනවා. එනවා පතිත වෙනවා. පුතේ අපි දන්නවා දැන් කිරණයක් කියන්නේ එකක් හන්දනේ. පතිත වෙන කිරණයට අපි කියන මොන කිරණය කියලාද පුතේ එහෙනම්? පතන කිරණය කියලා. පතන කිරණය කියලා කියනවා. එහෙනම් පුතේ අපි දන්නවා අපි කලින් ඉගෙන ගත්තා මොකද්ද? පරාවර්තනය කියලා කියන්නේ මොකද්ද? වැදිලා ආපහු යන එකටනේ. එහෙනම් පුතේ වැදිලා ආපහු යන කිරණයට අපි කියන මොන කිරණය කියලාද? පරාවර්තන කිරණය කියලා. පරාවර්තන කිරණය. පතනය වෙන කිරණ අපි කියන පතන කිරණය කියලා. වැදිලා ආපහු යන කිරණයට අපි කියන පුතේ පරාවර්තන කිරණය කියලා. ඊළඟ කාරණේ. අභිලම්බය පතන කිරණයත් එක්ක පුතේ හදන කෝණයක් තියෙනවානේ. අභිලම්බය පතන කිරණයත් එක්ක හදන කෝණයට අපි කියනවා අපි දාන්නේ පුතේ සිම්පල් i.
පතන කිරණයේ පැත්තේ තියෙන කෝණයට අපි කියන මොන කෝණය කියලාද? පතන කෝණය කියලා කියනවා. පතන කිරණයේ පැත්තේ තියෙන කෝණයට අපි කියන මොන කෝණයද පුතේ? පතන කෝණය කියලා කියනවා. එහෙනම් පුතේ අනික් කෝණේ නම් කරන්න ඔයාලා ලේසියිනේ. ඒකට අපි කියන්නේ පුතේ මොනවද? R කියලා නේ. අභිලම්භයත් එක්ක පරාවර්තන කිරණය සාධන කෝණය. නැත්නම් අපි කියනවා පුතේ පරාවර්තන කිරණයේ පැත්තේ හැදෙන කෝණයට අපි කියනවා මොන කෝණය කියලාද එහෙනම්? පරාවර්තන කෝණය කියලා. පරාවර්තන කෝණය කියලා කියනවා පුතේ. එහෙනම් පුතේ ඔයගොල්ලෝ මතක තියාගන්න ආලෝක කිරණයක් තල දර්පණයකට ලම්බකව වැදුනම වෙන සිදුවීමයි ආලෝක කිරණයක් තල දර්පණයකට ආනත වැදුනම වෙන සිදුවීමයි. හරිනේ පුතේ. ඔන්න වගේ තමයි තල දර්පණයකට ආනත ආලෝක කිරණයක් වැටුනොත් එහෙම ඒක පරාවර්තනය වෙන්නේ. පතන කිරණේ තියෙනවා, පරාවර්තන කිරණේ තියෙනවා, අභිලම්භයේ තියෙනවා, පතන ලක්ෂය තියෙනවා, පතන කෝණය තියෙනවා, පරාවර්තන කෝණය තියෙනවා. එතකොට පුතේ මේකේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන පරාවර්තන නියම දෙකක් නේ. පළවෙනි නියමය වෙන්නේ මොකද්ද පුතේ? පතන කිරණයයි පරාවර්තන කිරණයයි පතන ලක්ෂයේදී අභිලම්භයයි පතන ලක්ෂයේදී අභිලම්භයයි එකම තලයක පිහිටනවා කියලා. පතන කිරණයයි පරාවර්තන කිරණයයි පතන ලක්ෂයේදී අභිලම්භයයි එකම තලයක පිහිටයි. ඒක තමයි පුතේ ඔයගොල්ලන්ගේ ඉගෙන ගන්න තියෙන පරාවර්තන නියමවල පළවෙනි එක. දෙවෙනි නියමය නම් මොකද්ද පුතේ? පතන කෝණයේ අගය පරාවර්තන කෝණයේ අගයට සමාන වේ. එහෙනම් පුතේ මොකද වෙන්නේ? I කෝණයේ අගය R කෝණයේ අගයට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් පතන කෝණයේ අගය අංශක 30ක් නම් පරාවර්තන කෝණෙත් අගය කීයක් වෙන්න ඕනද පුතේ? අංශක 30ක් වෙන්න ඕනේ. ඇයි ඒ? පරාවර්තන නියම වලට අනුකූලව තමයි ආලෝක කිරණ පරාවර්තනය වෙන්නේ. මේක තමයි පුතේ ආලෝක පරාවර්තනයේ දෙවෙනි නියමය. පතන කෝණයේ අගය පරාවර්තන කෝණයේ අගයට මොකද වෙන්නේ? සමාන වෙනවා. හරි. අපි මේ යන්දි පුතේ කිරණ සටහන්නේ ඊළඟට ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන මොකද පුතේ? තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බනේ. තල දර්පණයකින් සෑදෙන මොනවද පුතේ? ප්‍රතිබිම්බ. ඒ කියන්නේ පුතේ මොකද්ද? ඔයගොල්ලෝ කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා හිටගත්තට පස්සේ ඔයගලන්ට ඔයගලගේ රූපේ පේනවනේ. කණ්ණාඩියක් ඉස්සලා ගිහලා පුතේ ඔයගොල්ලෝ හිටගත්තට පස්සේ ඔයගලන්ට ඔයගලගේ පේනවනේ. අන්න ඒ පේන්නේ අපි කියන එකට පුතේ ප්‍රතිබිම්බයක් කියන්නේ. මේ ප්‍රතිබිම්බ හැදෙන්නේ කොහොමද කියලා තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. පුතේ අපි තල දර්පණයක එක පෘෂ්ඨයක් පුතේ අපි මෙන්න මේ වගේ කඩිර වලින් අදිනවනේ. ඇයි එහෙම අදින්නේ? පුතේ මේ පැත්තේ ඉඳන් ආලෝක කිරණ ගමන් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්න පුතේ කණ්ණාඩියකත් මෙහෙම බැලුවට පස්සේ ඔයාලට මුණ පේනවනේ. ඒකේ එහා පැත්ත පේන්නේ නැහැනේ. ඒ කියන්නේ පුතේ එක පෘෂ්ඨයක් වහලා තියෙන්නේ. අනේ ඒක අදහස් කරන්න තමයි පුතේ අපි මෙන්න මෙහෙම කඩිරි අදින්නේ. එහෙනම් පුතේ මේකට ආලෝක කිරණ මේ පැත්තෙන් එන්නේ නැහැ. ආලෝක කිරණ ගමන් කරන්නේ මොන පැත්තෙන්ද? මෙන්න මේ පැත්තෙන් නේ. ආලෝක කිරණ ගමන් කරන්නේ මෙන්න මේ දිශාවෙන් දැන් තමයි ආලෝක කිරණ එන්නේ. හරි. ඔන්න පුතේ අපි අපේ සුපුරුදු පරිදි අපේ තල දර්පණය සුපුරුදු පරිදි අපේ තල දර්පණය හරි. මෙන්න මේ වගේ පුතේ තියෙන අපේ වස්තුවක් උදාහරණයක් විදිහට ගමු මෙන්න මේ වගේ වස්තුවක්. වස්තුව පුතේ මේ වස්තුවේ ඉඳන් ආලෝක කිරණ එනවා. වස්තුවෙන් ආලෝක කිරණ එනවනේ. අපි දන්නවා පුතේ තල දර්පණයකට ආලෝක කිරණ ආවට පස්සේ පුතේ ඒවා පරාවර්තනය වෙනවා. තල දර්පණය ආලෝක කිරණ ආවට පස්සේ ඒවා පරාවර්තනය වෙනවනේ. පුතේ එන්න කිරණයට අපි කියන්නේ මොන කිරණ කියලාද? පතන කිරණ. පතන කිරණ. වැදිලා ආපහු යන කිරණ වලට මොනවද පුතේ අපි කියන්නේ? පරාවර්තන කිරණ. පරාවර්තන කිරණ. ඉතින් අපි දැන් මේ මොකද මේ කතා කරන්න යන්නේ? තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ ගැනනේ. ඊළඟ කාරණේ. මෙන්න මේ වගේ පුතේ. මෙන්න මේ වගේ පුතේ. ඕගලන්ට කණ්ණාඩියක් ඉස්සරහා ගියාට පස්සේ ඕගලන්ට ඕගලන්ගේ ප්‍රතිබිම්බය දැක ගන්න පුළුවන්. එහෙනම් පුතේ මෙන්න මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරන්නේ. හරි. මෙන්න තියෙනවා පුතේ වස්තුව. අපි වස්තුවට කියන්නේ මොකද්ද? ඔබ්ජෙක්ට් කියලා කියනවා. ඊළඟට පුතේ අර කණ්ණාඩියෙන් ඕගලන්ට ඕගලන්ගේ පේනවනේ. අන්න කණ්ණාඩියෙන් පේන ඕගොල්ලන්ගේ රූපෙට අපි කියනවා මොකක් කියලාද? ප්‍රතිබිම්බය කියලා. ප්‍රතිබිම්බය කියලා කියන පුතේ. නැත්නම් අපි කියන මොකක් කියලාද? ඉමේජ් එකක් කියලා කියනවා. ඉමේජ් එකක් කියලා කියනවා. එහෙනම් පුතේ මොකද වෙන්නේ? තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තිබ්බට පස්සේ මෙන්න මෙතන ඉඳන් අපි බලමු පුතේ නිරීක්ෂකයා.
නිරීක්ෂකයා බැලුවට පස්සේ නිරීක්ෂකයාට කණ්ණාඩියෙන් ඒ වස්තුව පේනවද නැද්ද? පේනවා. අන්නේ පේන විදිය තමයි පුතේ මේ කතා කරේ. නිරීක්ෂකයා. හරි. දැන් ඔයගලන්ට පුතේ මේ වගේ කිරණ සටහන් ඇදලා විතරක් මදිනේ. ඊළඟට ඔයගලන්ට ඉගෙන ගන්න තියෙනවා මොකද්ද පුතේ? ප්‍රතිබිම්බයේ ලක්ෂණ ඉගෙන ගන්න තියෙනවා. ප්‍රතිබිම්බයේ ලක්ෂණ. ප්‍රතිබිම්බයේ ලක්ෂණ ඉගෙන ගන්න තියෙනවා පුතේ ඔයගලන්ට නේ. හරි. ප්‍රතිබිම්බයේ ලක්ෂණ ඉගෙන ගන්න තියෙනවා. හරි. ඒ කියන්නේ මොකද්ද පුතේ? දැන් මේ තල දර්පණයක් ඉදිරියේ දැන් වස්තුවක් අපි බැලුවානේ. එතකොට පුතේ ඔයගලන්ට කණ්ණාඩිය ඔයගලන්ට පේනවනේ. හරි. එන්නේ පේන ප්‍රතිබිම්බයේ තියෙන ලක්ෂණ මොනවද කියලා ඉගෙන ගන්න තියෙනවා. පළවෙනි කාරණේ පුතේ. ඔයගොල්ලෝ කණ්ණාඩියක් ඉස්සරහා ගියාට පස්සේ ඔයගලගේ රූපේ ඔයගලගේ තියෙන ප්‍රමාණයෙම පේනවද නැද්ද? පේනවනේ. ලොකු වෙන්නෙත් නැහැ, පොඩි වෙන්නෙත් නැහැ. එහෙනම් පුතේ අපි කියනවා ප්‍රතිබිම්බය විශාලත්වයෙන් සමානයි. විශාලත්වයෙන් සමානයි. දෙවෙනි කාරණේ වෙන්නේ මොකද්ද පුතේ? ඔන්න අහගන්න පුතේ දෙවෙනි කාරණේ. තල දර්පණයක ඉඳන් වස්තුවට තියෙන දුරට. තල දර්පණයේ ඉඳන් වස්තුවට තියෙන දුරට අපි කියන පුතේ මොකක් කියලාද? වස්තු දුර කියලා. තල දර්පණයේ ඉඳන් වස්තුවට තියෙන දුරට අපි කියන්නේ මොන දුර කියලාද පුතේ? වස්තු දුරක් කියලා. එහෙනම් පුතේ අපි දන්නවා ඊළඟ කාරණේ. තල දර්පණයේ ඉඳන් ප්‍රතිබිම්බයකට තියෙන දුරට අපි කියන පුතේ ප්‍රතිබිම්බ දුරක් කියලා. තල දර්පණයේ ඉඳන් ප්‍රතිබිම්බයට තියෙන දුරට අපි කියන්නේ මොන දුරක් කියලාද පුතේ? ප්‍රතිබිම්බ දුරක් කියලා කියනවා. ඉතින් පුතේ මෙන්න මේ කියන ඔන්න ඔය කියන වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමාන වෙන්න ඕනේ. වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමාන වෙන්න ඕනේ. ඔන්න පුතේ ඊළඟ ලක්ෂණය. තුන්වෙනි කාරණේ. ඕගොල්ලෝ ගිහලා කණ්ණාඩියක් ඉස්සරහ හිටගත්තට පස්සේ ඕගලන්ගේ උඩු යට කුරු වෙලා පේනවද? එහෙම වෙලා පේන්නේ නැහැ නේ පුතේ නේ. පේන විදිහටම පේනවා. එහෙනම් පුතේ අපි කියනවා උඩුකුරු ප්‍රතිබිම්බයක් හම්බ වෙනවා. උඩුකුරුය. උඩුකුරු ප්‍රතිබිම්බයක් හම්බ වෙනවා. ඊළඟ කාරණේ පුතේ. උඩ යට මාරුන් නැති වුණාට ඕගොල්ලෝ අර බල්ලා තියෙනවද පුතේ කණ්ණාඩියක් ඉස්සරහා B අකුර බල්ලා තියෙනවද? අනිත් පැත්තනේ පේන්නේ නේ. කණ්ණාඩියක් ඉස්සරහා C අකුර බල්ලා තියෙනවද? අනිත් පැත්තනේ පේන්නේ. නේ? උඩ යට මාරුන් නැති වුණාට මොකද වෙන්නේ? වම දකුණ මාරු වෙනවා. අන්නේ වම දකුණ මාරු වෙන ක්‍රියාවලියට අපි කියන්නේ මොකක් කියලාද? පාර්ශික අපවර්තනයක් කියලා කියනවා. පාර්ශික අපවර්තනයක් කියලා කියනවා. එහෙනම් පුතේ මොකද වෙන්නේ? තල දර්පණයක ප්‍රතිබිම්බෙදී මොකද වෙන්නේ? පාර්ශික අපවර්තනයක් වෙනවා. අන්තිම කාරණේ පුතේ. මේ ප්‍රතිබිම්බ අපි කියන පුතේ තිරයකට ගන්න බෑ කියලා. තිරයකට ගන්න බැරි හන්ද අපි කියන පුතේ ප්‍රතිබිම්බ අතාත්විකයි කියලා. අතාත්විකයි කියලා කියනවා. පුතේ ප්‍රතිබිම්බ තිරයකට ගන්න පුළුවන් නම් අපි කියන්නේ තාත්වික ප්‍රතිබිම්බයක් කියලා. ප්‍රතිබිම්බයේ තිරයකට ගන්න බැරි නම් අපි කියන පුතේ අතාත්වික ප්‍රතිබිම්බයක් කියලා. ඉතින් පුතේ තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තිබුවට පස්සේ ඒකේ ප්‍රතිබිම්බ හැදෙන්නේ මෙන්න මේ වගේ. ප්‍රතිබිම්බයේ ලක්ෂණ ගත්තොත් එම් විශාලත්වයෙන් සමානයි. වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමානයි. උඩුකුරුයි පාර්ශික අපවර්තනයක් තියෙනවා. අතාත්වික. ඉතින් පුතේ ඔයගලගේ තල දර්පණ වලින් සිදුවන ආලෝක පරාවර්තනය ගැන මෙන්න මෙච්චරක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට ඔයගලන්ට කතා කරන්න තියෙන්නේ මොකද්ද පුතේ? වක්‍ර දර්පණ වලින් සිදුවන ආලෝක පරාවර්තනය ගැන. වක්‍ර දර්පණ වලින් සිදුවන ආලෝක පරාවර්තනය පුතේ අපි ඊළඟ දවසේ කතා කරමු. වක්‍ර දර්පණ වලින් සිදුවන ආලෝක පරාවර්තනය අපි ඊළඟ දවසේ කතා කරමු. පුතේ වක්‍ර දර්පණ ඔයගලන්ට ඉගෙන ගන්න වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අවතල දර්පණ, අනිත් එක තමයි පුතේ උත්තල දර්පණ. හරි. අපි එහෙනම් පුතේ ඊළඟ වීඩියෝ එකකින් වක්‍ර දර්පණ සිදුවන ආලෝක පරාවර්තනය ගැන කතා කරමු.